x දාන 1යට x සමානයි 6යි. x ට පොදු හරය අරගෙන සුළු කරමු. x වර්ගයක් වෙනවා දාන 1ක් වෙනවා සමානයි 6යි. මේ x මේ පැත්තට යනවා. එතකොට x වර්ගය දාන 1 සමානයි 6යි x. මේ පදේ මම මේ පැත්තට ගේන්න. x වර්ගය ඍණ 6යි x දාන 1 සමානයි බිඳුව. මම මේක වර්ග පූර්ණයෙන් විසඳන්න. x ඍණ 3 පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. 9ක් අඩු කරන්න ඕනේ. දාන 1 සමානයි බිඳුව. මෙයා ගැන දෙක සුළු වුණාන් පස්සේ ඍණ 8ක් වෙනවා. ඍණ 8 x ඍණ 3 වර්ගය සමානයි බිඳුව. මේ ඍණ 8 එහා පැත්තට යනවා. x ඍණ 3 වර්ගය ඍණ 8 මේ පැත්තට ගියාම දාන 8ක් වෙනවා. ඊට පස්සේ x ඍණ 3 වර්ග මූලය ගන්නවා 8. දාන හෝ ඍණ මූල 8යි. ඊට මේ ඍණ 3 අපි ආයෙ මේ පැත්තට දානවා. x සමානයි 3යි දාන හෝ ඍණ මූල 8යි. ඔක තමයි අපේ අවසාන උත්තර.